සීගිරියටත් බඩු හරිද? ඇයි ඒ කවුල්ද? නිදන් කිව්වට කවදාවත් ඔබ දැකලා තියෙනවද ගොඩගත් වස්තුව? හැබැයින්ම මම අද ඔබට පෙන්නනවා ගොඩගත් කෝටි ගානක වස්තුන්. ඒ වගේම ඔබට නිදානයකින් ගොඩ යන විදිය A to Z කියලා දෙනවා. හරි, අද කරුණ ටික කෙටියෙන් මම මතක් කරන්නම්. පඬිත වෙලා වැඩේ අනාගන්න නැතුව හරියට කරුණු තේරුම් අරගෙන මේ ගමන ගියොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. අංක 1, මොනවද මේ නිදාන් කියන්නේ? 2, නිදාන් ලකුණු අඳුනගන්නේ කොහොමද? සහ ප්‍රසිද්ධ නිදාන් ලකුණු. 3, ගොඩගත් කෝටි ගානක නිදාන් වස්තු S2කින්ම බලා ගන්න. 4, ගොඩගත් නිදාන් වස්තු සුරකිව ඇත්තේ කොහෙද? 5, තමන්ටම නිදානයක් ගොඩ දාගන්න පුළුවන් ක්‍රම මොනවාද? 6, බහිරෝයා සහ නිදානය. අපි ඉගෙන පැහැදිලිව කරුණු කතා කරමු. 7, නිදන් වදුලා ජනප්‍රිය නිදන් කතා. ලංකාවේ ආන්දෝලනාත්මක භාවයට තුඩු දුන් ප්‍රසිද්ධ කතා සහ නිදන් වදුල සම්බන්ධව අපි විස්තර කතා කරමු. වැදගත් මේක මරංචියෙන් ගොඩ යමු. මේක ඔබ කොතර හිටියද? ඔබට ලක්ෂ 20ක් ලක්ෂ 100ක් ඕන ගානක් හොයාගන්න පුළුවන් සුපිරිම මැච් එකක්. මම මේක A to Z කියලා දෙන්නම් කරලා. 9, කපුවා සහ නිදාන. 10, නිදානේ සංවේදී කතා. 11, ජනප්‍රවාද හා ගවේෂණයේ හිඩැස්. 13, ගත නොහැකි නිදානයක් බවට පත්කිරීම. 14, ස්කෑනර් හා නිදන් තුළින් මුදල් හොයමු. මේක ඔන්ලයින් සියලුම ක්‍රමවේදයන්ට වඩා පට්ට සාර්ථකයි. නිදානයක් කියලා සරලව කිව්වොත් අතීත රජදරුවෙක්, සිටුවරයෙක්, වෛද්‍යවරයෙක් යම් ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස තැන්පත් කරලා තියෙන වස්තුවක්. ඒක සාමාන්‍ය පුද්ගලයෙකු වුණත් වෙන්න පුළුවන්. මේක එක පැත්තකින් බැලුවොත් අතීත බැංකු ක්‍රමයක්, බැංකුවකදී සේපු ක්‍රමයක් වගේ කියලා කියන්න පුළුවන්. අනෙක් පසෙන් නිරන්තර ආක්‍රමණ වලට ලක්වීමක්, රාජ්‍යත්වයේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණ නිසා සහෝදරයෙක්, හිතවතෙක් විශ්වාස කරන්න බැරි මට්ටමකදී ප්‍රතිසංවිධානය වීමට නැවත රාජ්‍යත්වය හෝ පරපුරෙන් උරුම වූ දේ වෙන කෙනෙකුගේ අතට යානොදී රැක ගැනීමට ගත් ක්‍රමවේදයක්. මෙලෙස නිදන්ගත කරපු වස්තුන් අතර රන්, රිදි, මුතු, මැණික්, පුස්කොළ පොත්, බෙහෙත් තෙල් වර්ග, සමහර විටක ධාන්‍ය හා මස් වර්ග තියෙනවා. මේ නිදන් සම්බන්ධ කතා කරද්දී අමතක නොකළ හැකි රජු වන්නේ වළගම්බා රජතුමා. එතුමා රටම නියගයෙන් පීඩාවට පත්වෙච්ච බැමිණිතියා සාගතය හමුවේ බලය පැහැරගත් ද්‍රවිඩ ආක්‍රමණිකයන් බලයෙන් පන්නා දමනවා. බොහෝ විට ධාන්‍ය හා මස් වර්ග නිදන් කිරීම මේ වකවානුවට අයත් වෙන්න පුළුවන්. වසර 16ක් තරම් කාලයක් නියගියෙන් පැටකෑ මේ අවදියේ ලංකාවේ දහස් ගණනක් මිනිසුන් කුසගින්නෙන් මැරී වැටුණ අඳුරු අවදියක්. එහෙත් වසර 16කට පසුව නැවතත් සේනාව සංවිධානය කරගෙන ඇවිත් රාජ්‍යත්වය පිහිටුවීමට වළගම්බා රජුට හැකි වෙන්න ඇත්තේ එතුමා තැන්පත් කර තිබූ වස්තුව තුලින් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම තමයි නිදන් තැන්පත් කිරීමේ අමාරුම කාර්යයන් ලෙස තැන්පතු සකස් කරලා තියෙන්නේ වළගම්බා රජතුමාගේ නිදන් වස්තුන් කියලා බොහෝ දෙනෙක් අතර මතයක් පවතිනවා. ඒ සම්බන්ධ ඔබගේ දැනුවත්භාවය කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඉතින් මේක බොරුවක් නෙවෙයි. රසහන්ටි මේ නිදන් ගවේෂණය ලංකාවේ පමණක් නෙවෙයි, ඊජිප්තුව, චීනය මේ වගේ රටවල් ගණනාවක අතීතයේ සිටි රජදරුවන්, පාලකයන් තැන්පත් කරපු වස්තු මේ වගේ කලින් කලට ගොඩ ගන්නවා. ඕන තරම් ඔබට අන්තර්ජාලය තුලින් බලා ගන්න පුළුවන්. එහෙනම් ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙවැනි වස්තුන් නැති බව පිළිගන්නේ නැත්තේ?
ඔව්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහෙම පිළිගෙන ප්‍රකාශ කරලා තිබුණා නම් මේවා වේලාසනින්ම නිදම් මංකොල්ලකරුවන් විසින් අරගෙන විනාශ කරලා දාන්න ඉඳ තිබ්බා. ඉතින් ඒක ආරක්ෂා වුණාද කියලා ප්‍රශ්නය ඉතුරු වෙනවා. වෙලාවක් එනවා වැටක් නියරක් ගොයම් කාඩම් කාට කියන්නද කියලා. කොහොම රකින්නද කියලා අපි ඒ ගැන වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරමු. මොනවද මේ නිදන් ලකුණු? නිදන් ලකුණු කිව්වන් පස්සේ එකක් නෙවෙයි නිදන් ලකුණු 100 ගණනක් තියෙනවා. ඒ අතරින් ජනප්‍රිය නිදන් සලකුණු හැටියට මිනිස්සු බොහෝ දෙනෙක් දන්නේ නෙළුම් මල, ඇත්තඩිය, ඉබ්බා, තලගොයා, ඔරින්ද පෝරුව, කිඹුලා මේ වගේ බොහෝ නිදන් සලකුණු ජනප්‍රිය සමාජයේ පුංචි කාගෙන් ඉඳලා මේවා නිදන් සලකුණු හැටියට මේ වෙනකොට දන්නවා. මේ ඔබට දකින්න තියෙන්නේ ඒ වගේ ලංකාවේ එක් තැනින් වාර්තා වෙච්ච නිදන් සලකුණු කිහිපයක්. මෙය අන්තර්ජාලයෙන් උපුටාගෙන ඇති බව කරුණාවෙන් සලකන්න. හොරෙන් තැන්පත් කරා නම් මොනවද මේ ජනප්‍රිය නිදන් ලකුණු? ඒකෙන් ඒ කාලේ හිටිය අය දන්නවනේ මෙතන නිදානයක් තියෙනවා කියලා. ෂණික පහරදීන් හමුවේ විශේෂයෙන් කාලිංග මාගවිනි සංස්කෘතික සංහාරකයන් හමුවේ සමහර විට ලකුණ ගලක් උඩින් තවක් ගල තියලා ගියපෙක විතරක් වෙන්න පුළුවන්. ඒත් මේ දේවල් එනකොට තේරුම් අරගෙන ක්‍රමිකව සිද්ධ වෙච්ච අවස්ථාවල ඒ තැන්පතුවට යොදන ආරක්ෂිත ක්‍රමවේදයේ තරම ගැඹුර ප්‍රමාණය ගත වෙන කාලය තීරණය කළා. Tamanට බැරි වුණොත් තමාගේ දරුවෙකුට හෝ යම් දිනක අරගන්න පුළුවන් විදියට ක්‍රමික සම්මත ලකුණු මේ තැන්පතු වලට යොදාගෙන තියෙනවා. මේ ඔබ දකින්නේ ඒ වගේ කීපයක්. දෙක මේක තමයි මේ වීඩියෝයේ කොනුන අරටිය. ඔබ කෙදිනෙක හෝ රට ජාතිය සංස්කෘතිය ගැන අවංක හැඟීමකින් මේ නිදන් චාවාරම් පිළිබඳව ඔත්තුවක් දුන්න අයෙක්ද? නිදන් හුරු මාට්ටු වෙච්ච එකෙන් සතුටු වෙච්ච අයෙක්ද? මේ වචන පාවිච්චි කරන ක්‍රීමට සිදුවීම ගැන මම ඔබට කනගාටු ප්‍රකාශ කර සිටිනවා. ඔබ වැනි කාලකන්ණි ගෝතියකු තවත් නැති බව මම ඔබට පෙන්වන්නම්. මේ තියෙන්නේ විවිධ අවස්ථාවල නිදන් වස්තුන් ගණිද්දී සහ අත්තරංගුවට පත්වෙච්ච අවස්ථා පිළිබඳ වටිනාකම තක්සේරු කර ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා විකාශය වූ ප්‍රවෘත්ති කිහිපයක්. ඒත් මේ මුදල් මෙයාගය අප ගන්නා IMF ණයට වඩා වැඩි වෙන්න පුළුවන්. එම අත්තරංගුවට ගත් සිදුවීම් 10ක් පමණ බැලීමට වීඩියෝ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ගිහින් බලන්න. හරි, වැදගත්ම දේ මේ අත්තරංගුවට ගත් දේවල් මුදල් මේ තක්සේරු කර තිබුණා නම් මේ දේවල් කොහෙද ප්‍රදර්ශනය කරලා තියෙන්නේ? මේවා විකුණුවා නම් කොහෙද මුදල්? මේවා පරීක්ෂාවට ලක් කරලා උඩට ගන්න මේ ප්‍රවෘත්ති වාර්තාකරණය හරහා එහෙම ප්‍රමාණවත් මේවට වෙච්ච දේ හොයා ගන්න එක හරිම සරලයි. කෞතුකාගාරේ තියෙන කඩු වලටත් කේම ගහන එකේ මේවාට අබ සරලයි කියලා හිතන එක පොදු ජනතාව විදියට අපිට හිතන එක අමුතු අහඹු කාරණාවක් නෙවෙයි නේද හිතවතුනි? ඉතින් වරෙල්ලා නිදන් හොරු අල්ලලා දෙමු. අවසානයේට ගමේ හිටිය සිරිපාලලා දන පාලලා හිරගෙට ගොස් තිබ්බටත් වඩා පහළ අඩියට වැටෙද්දී බන්දේසියක තියලා මේ වස්තුන් ගෙනින් දීලා තියෙන්නේ තියෙන එකාටමයි. ඒ මුදල් වල සංසරණයවත් මේ රටේ තිබුණා නම් දුකක් නැහැ. ඒකත් නැහැ. රජයක් මගින් අල්ලන මිලියන ගණන් කුඩු වලට මොකද වෙන්නේ කියා අප සොයන්නට යන්නේ නැහැ. ඒවා ප්‍රතිඅපනයනය කර මුදල් ගන්න කියලා රජයකට අපිට කියන්න බෑ. හැබැයි මේ ඒ නොවේ. මේ තුල ආර්ථික සංස්කෘතිකමය වටිනාකම් මිල කර නොහැකි තරම් රත්රන්කියා මහා ශිෂ්ටාචාරයක අපට ශේෂව පෙනෙන්නට තබා ඇති සුළුවත් එයද වේග්දයි අපට සැකයක් තියාගන්න සිද්ධ වෙනවා. සීගිරිය කෞතුකාගාරයේ විශාලනය කර බලන කාචයකින් බලන්න ඇති කුණ්ඩලාභරණයක්
තියෙනව කියලා මට පොඩි මතකයක් තියෙනවා. ඒක බලන්න තියෙන්නේ විශාල කරලා බලන්න තියෙන කාචයක් කරා. අතිතේ රජදරුවන් අලි ඇතුන් මුතුමැණික් අපනයනය කළේ බොහෝ විට රත්රන් සඳහා. එම සංචිතය අද රටට තිබුණා නම් මේ රට හිඟවනට නොවැටෙන්න ඉඩකඩ තිබ්බා. මම මේ කියන දේ පිළිබඳව ඔබට යම් අවබෝධයක් තිබිය යුතුයි. ඔබ නගරයෙන් දුරක සිටියක් මේ කාගේ හෝ කණ්ඩායමක් පැමිණ ගොඩගෙන අරගෙන ගිය එක් සිදුවීමක් පිළිබඳව හෝ ඔබේ කනවැකී ඇති බවට මම විශ්වාස කරනවා. පජාතමදේ සක්කිලිම දේ වන්නේ අපේ පෙළපොත්වල සහ ප්‍රසිද්ධ ස්ථානවල රජවරු පෙන්වන ආකාරය උඩුකය නිරුවත් ප්‍රාදේශීය පාලකෙක් වගේ මේ තියෙන්නේ ඒ වගේ කීපයක්. යකෝ නිලම ඇඳුම ඇඳගෙන රජ ලීලාවෙන් වෙඩින් කන වුණත් මේ ගැන කිසිම තැනක කිසිම සඳහනක් කරලා තියෙනවා මම දැකලා නැහැ. මෙතරම් දියුණු ශිෂ්ටාචාරයක් තිබ්බ, මෙතරම් වස්තුවක් තැන්පත් කර තිබ්බ රාජකීයත්වය උඩුකය නිරුවත් විශේෂයෙන් සමහර විටක යුද්ධයට යද්දී පවා උඩුකය නිරුවත් ආභරණ විතරක් දාගෙන ගියපු රූප තමයි දරුවන්ට පෙන්වන්නේ මේ දුටුගැමුණු රජතුමා, මේ වලගම්බා රජතුමා කියලා. හරිම අවාසනාවක්. හරි, මේ කොටසෙන් අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. අවුච්ච බඩුකෝ කොහෙද ඒව ප්‍රදර්ශනය කරලා තියෙන්නේ? ඔබටම නිදානයක් ගොඩ දාගත හැකිද? මේක සෑහෙන වැදගත් වෙන්න පුළුවන්. සාවධානව අසන්න. මෙහෙමයි. තමන් ඉන්න වත්තේ නිදන් ලකුණක් තියෙනවා නම්, නිදානයක් තියෙනවා කියලා හිතනවා නම් ඔන්න බලපත්‍ර දාලා වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ එක ටිකක් බලන්න. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. පුරාවිද්‍යා බලපත්‍රයක් දාලා ඒ වැඩේ කරන්න පුළුවන්. මම දැන් එහෙම තමයි කියලා තියෙන්නේ. හැබැයි ෂේප් එකේ වැඩේ කොට දාගන්නත් පුළුවන්. අවුල මේ හදලා තියෙන සිකියුරිටි සිස්ටම් එක. ඒ කියන්නේ බහිරවයා. ඒකට නම් බලපත්‍ර හම්බ වෙන්නේ නෑ ඕන් ඈ. ඒක නම් අපි ඉස්සරහට කතා කරමු. ඉස්සෙල්ලම කියන්න ඕන මේක 100%ක්ම গুপ্ত නෑ. හැම නිදානයකටම බහිරුවෙත් නෑ. ඉස්සෙල්ලා ලකුණ කියව ගන්න try කරන්න. මේ ලකුණු වල දිග පළලක් තිබෙනවා. දිශාවක් පෙන්눔 කරලා තියෙනවා. එක තැනකින් ලකුණ දිගට හෝ ඉස්සීමකින් ඒක කියවෙනවා. කලබලයට දාපු වැඩක නම් ගල් කටු පාරක් දෙකක් උඩින් තියපු ගලක් උනත් තියෙන්න පුළුවන් ඈ. බෙහෙත් ඇඹුරුම් සහිතව වැඩේ තියෙනවා නම් වැඩේ පහසුයි. නැත්තම් ඉතින් වගාලින් වගේ වලවල් හාරගෙන තියෙන එකත් නැති කරගෙන පොලිසියටත් මාට්ටු වෙලා නන්නත්තර වෙන්න සිද්ධ වෙනවා. එහෙම වුන් තමයි වැඩි. අලියතුන්ගේ ගැල්වල බල්ලා ඉන්න, කපුටා ඉන්න ඒ වගේ ලකුණු තියෙනවා නම් අත තියන්නවත් එපා. ඉබ්බේ තලගොයි පුම්බපු නෙළුම් මලක්, තැඹිලි වල්ලක්, කෝවලක්, වලක් නෙමෙයි කෝවා. මේ වගේ දෙයක් නම් පුජ්‍යලික ඔට්ටු වෙන්න පුළුවන් ලකුණු. හැබැයි ඉතින් গুপ্ত විද්‍යාවට සම්බන්ධ කෙනෙකුත් ළඟ තිබුණොත් පොඩි හිතේ ගැම්මක් එයි. මොකද අපිට පේන්නේ නැහැ මේ গুপ্ত බලවේග සම්බන්ධව. ඒක හිමිකාරීත්වයක් ඔබට තියෙනවා නම් ඔබට ඒක අරගන්න පුළුවන්. කෝවක් වගේ නම් මිටි පාරකින් උනත් ගලවලා යන්න පුළුවන්. පොඩි පියනක් තමයි ගහලා තියෙන්නේ. හැබැයි එහෙම ගැලවුණත් විනාඩි 10ක් 15ක් යනකම්
ළඟට නම් යන්න එපා. අවුරුදු ගානක් කල සීලිලා තියෙද්දි හැදෙන වායුව මම හිතන්නේ මීතේන් වගේ වායුව ගැන නම් ලොකු අවබෝධයක් මගේ නෑ. කොහොම හරි විෂ වායුවක් තිබුණොත් නිකන් හිතන්නකො ලින් වලට බහැලා වැඩ කරනකොට ওই මිනිස්සුන්ට ඒ වගේ විසක් දිවීම සහ මරණයට පත්වීම සිද්ධ වන්නේ අන්න ඒ වගේ සිදුවීමක් වෙන්න පුළුවන්. ඒක එතකොට ඔරිජිනල් බහිරව පාරදීමක් වෙනවා ඒක. ඒ නිසා මොනතරම් ආසාව තණ්හාව තිබුණත් කමක් නැහැ. වැඩි ගැලවුණාන් පස්සේ විනාඩි 10 15ක් ඉඳලා තැනට කිට්ටු කරන්න. ඒ වගේ වෙලාවකදී බුදුන් වැඳලා පිරිසිදුව ඉන්න. මත්පැන් පිළි නොගෙන ඉන්න. මොකද ගුප්ත ජීවින් ඉන්නවා නෑ අරේ මේ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒ සම්බන්ධව දැනගන්න ඕන නම් channel එකේ වීඩියෝ එකක් ඇති එකමාරක. ඒ සම්බන්ධව බලන්න පරිශනාත්මකව වෙච්ච සංසිද්ධි සම්බන්ධව එක තියෙනවා. හැබැයි එහෙම ගුප්ත ජීවින් ආකර්ෂණයක් වෙන්න පුළුවන් ඔබ අපිරිසුදු විදියට ඒ වැඩේට සම්බන්ධ වුණොත්. ඒ නිසා එම ජීවින් සම්බන්ධව මම මෙතෙන්දී ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. බහිරවය ගැන අපි ඉස්සරහදී කතා කරමු. ඒ සම්බන්ධව ලොකු අවබෝධයක් වුණා channel එකේ වීඩියෝ එක ඇති බලන්න. තමන්ගේ වත්තේ තියෙන දේ වැඩේ කරගන්න try එකක් දෙන්න නැතුව හතර වටේ ඉන්න උන්ට කතා කරලා අන්තිමට තමන්ගේ වත්තේ තියෙන එක මෝඩ විදියට එක එක අරගෙන යනවා බලන් ඉන්න උන් නිහඬයි. නීතියට යන්න බෑ. අතේ තිබ්බ එකත් ඉවරයි. තියෙන ලොකුම බය මේ සිකියුරිටි සිස්ටම් එක. ඒ කියන්නේ බහිරවයා. සාමාන්‍යයෙන් බෙහෙත් ඇඹුරුමක් වගේ තියෙනවා නම් ඔබට ප්ලාස්ටරයක් වගේ කියලා සැක හිතෙන් තියෙනවා නම් එතෙන්ට එලෙක්ට්‍රික් බෝතලයක් දාලා පොඩක් වටේට පිටට නොයන්න බැඳලා දෙයකට 3-4ක් පුච්චලා මිරිකන්නකො එකට. මිරිකලා ටික වෙලාවක් බලාගෙන ඉන්න. එතකොට ඒකේ පියන පෑදෙන්න පටන් ගන්නවා. හේතුව මේ බෙහෙත් ඇඹරුම් ගොඩක් දුරට හදලා තියෙන්නේ බහුතරයක් මේක තිත්ත තියඹරා අක්කපාන සීඹලා කොළ පතොක්කිරි මේ වගේ සංයුතියකින් තමයි මේ බෙහෙත් ගල සීල් කරන බෙහෙත් ඇඹරුම් හදලා තියෙන්නේ. මේක ප්‍රතික්‍රියාවක් කරලා ඉවරලා ඒ පියන බුරුල් වෙනවා මේ කියන එලකිරි සහ දෙහි ඉරිෂෝල්ට. පුද්ගලිකව try කරලා බලන්න මත් එකක් තියෙනවා නම්. මොකද අපි වෙන ශාස්ත්‍රීය ධනවත් රටක පුරවැසියෝ නෙවෙයිනේ. බහිරවය තමයි මම දැකපු ලෝකයේ තියෙන පට්ටම සිකියුරිටි සිස්ටම් එක. විකාර එහෙම හිතනවා නේද? විකාර කියලා හිතනවද? නෑ. මේක භෞතිකත්වයට දාපු ආධ්‍යාත්මික යතුරක් වගේ. හැබැයි මේ සිදුවීම බද්ධ කරන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ රජෙක්, සිටුවරයෙක්, වෛද්‍යවරයෙක් වගේ යම් ජනතා ආධිපත්‍යයක් තිබිච්ච අයට විතරයි. මේක සත්‍ය වශයෙන්ම පුජ්‍යලේ කොයිට වඩා වැඩි ප්‍රමාණයක් බිලිදීමෙන් එහෙම නැත්නම් গুপ্ত විද්‍යා ක්‍රමවේද යන්ත්‍ර මන්ත්‍ර හරහා බලවේගයක් වන්දනය කිරීම මගින් තමයි මේ දේ කරලා තියෙන්නේ. අවුරුදු 2000 නෙවෙයි අවුරුදු 5000 කියන බහිරවයා තමන්ගේ රකින්න වස්තු ආරක්ෂා කරනවා. ඒක යාළගේ ආයුෂත් එක්ක කෙටි කාලයක්. එහෙම දුක් විඳගෙන හිර වෙලා රකින්න වස්තුව කෙනෙක් හරි ක්‍රමවේදයක් නැතුව ගත්තොත් ආයේ කතා දෙකක් නෑ. බඩුම තමයි. එහෙම සිදුවීම් මම ඕන තරම් අහලා තියෙනවා. ඊ ගැන අහලා තියෙන සිදුවීම් සහ අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ බහිරව සංකල්පය බුදුදහමට උනත් ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කියන්නේ හේතුඵලවාදීව නිර්මාණය කරලා තියෙන්නේ. හැමෝම දන්නවා වගේ මේ කතන්දරේ දන්නවා. වස්තුව තැන්පත් කරලා වස්තුව තැන්පත් කරන්න කලින් මේක රජෙක් සිටුවරයෙක් වගේ ලොකු කෙනෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. යා වස්තුව තැන්පත් කරන්න කලින් හොයනවා මිල මුදල් වෙනුවෙන් අම්මා තාත්තා උනත් උගස් දෙන්න ලෑස්ති පොරක්. හොයලා ඒ මනුස්සයාට
මෙච්චර වස්තුවක් දෙන්නම් උඹ මේ වස්තුව මට රැකලා දෙන්න ඕනේ කියලා පොරොන්දුවක් ගන්නවා. එයා හිතන්නේ නැහැ මේක සීල් කළ වහලා දායි මේක රකින්න මනුස්සයෙක් ඉදිරියෙන් රකින්න වෙයි කියන සිතුවිල්ල තමයි එයා ඉන්නේ. ඒ සිතුවිල්ලේ ඉඳලා එයාට වෙනම කෝවල් වගේ එක වටේට දාලා පෙන්නනවා මේක රැක්කම් පස්සේ ඔබ කලින් කාලට මෙන්න මේවා ගනි. එතකොට මෙයාට මේ සම්බන්ධව දැඩි ආසාවක් ඇති වෙලා. ඊට පස්සේ ඒ පුජ්‍යලයාට නොදැනෙන්න ඒ පුජ්‍යලයා මරලා එතෙන්ට බන්ධනය කරලා දානවා. ඒකට ආසාවෙන් මැරෙන පුජ්‍යලයා බාහිරවෙක් වෙලා ඒ වස්තුව බදාගෙන ජීවත් වෙනවා. ඒක නිකන් හිතන්නකෝ අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙන මිනිස්සු මේ ඉඩකඩම් බදාගෙන ජීවත් වෙන විදිය. මේකේ මෙච්චර රජෙකුගේ කෝටි ගාණක් වස්තුව වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සෙක් කෙතරම්නම් කෑදරකම මේක රකින්නවද? මොන දේ වුණත් අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් ගැට ගැහිලා දුක්ඛිතව ජීවන උපතක් මේ. ඒකෙන් නිදහස් වෙන්න ඕන වුණාම සමහරලාට කෙනෙකුට හීනෙන් ඇවිල්ලා කියනවා නහවල් දැන දෙයක් තියෙනවා ගිහිල්ලා ගන්න. මේක අරගෙන මට මෙන්න මෙහෙම දෙයක් කරන්න. මට මේ පින් ඕනේ මට යන්න. ওই වගේ හීනෙන් ඇවිල්ලා එහෙම කියපු අවස්ථාවලින් ඒ වගේ සිදුවීම් මොනතරම් රටවටේ අහන්න හම්බ වෙනවා. කොහොම වුණත් දෙයක් ගත්තොත් ඒ එතෙක් ආරක්ෂා කරපු බාහිරව හරි යක්ෂ කොටස් වලට හරි අනුමෝදන් කරලා යමක් කරන එක යුතුයකම වගකීම. මොකද තමන්ගේ දහඩිය මහන්සිය වගුරුලා නෙවෙයි මේ දේ තමන්ට උරුම වුණේ. ඒකින් පොදු ජනතාවට වැඳුම් පිදුම් කරන ස්ථානවලට සහ ඒක එපමණ කාලයක් රැකපු අදෘශ්‍යමාන ජීවි කොටස් වලට හරියට යුතුයකම් ඉෂ්ට කරොත් ඔය අවුරුදු 60 සාමාන්‍ය විදිහට සතුටින් ජීවත් වෙලා මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දේවල් ගන්න කෙනා සතුටින් කාලයක් ඉදී යාන වාහන ගණේ ගෙවල් දොරවල් හදන හැබැයි අවසානයේ ඉතා භයානක මරණ වලට ලක් වෙලා ආයි නැවතත් බාහිරට මුණ ගැහෙන අවස්ථාවක් එනවා. එදාට දෙවෙනි උපතටත් සෝරි. ඒත් සමහර බාහිරෝ ඉන්නවා මෙයාලා සම්පත් ආරක්ෂා කරනවා මොනම හේතුවකටවත් මෙයාලට අවබෝධ කරවන්න බෑ. මෙයාලා අත්හරින්නේ නැහැ රකින්න වස්තුව. ඒ වගේ කට්ටිය ඉතින් ඔය කපෝ ගිහිල්ලා සක්කඩවර වගේ බන්ධන වලින් බැඳලා වස්තු අරගෙන එයාලා ඇච්චක් ගහගෙන යනවා. හැබැයි කවදා හරි දිගු ආයුෂ ඇති බාහිරව එයාගේ ආත්මයට ඔබ මුණ ගැහෙන දවසක් එනවා. එදාට ඔබට සෝරි. ඔය වැඩවලට එන කපුවන්ට වැඩක් නැහැ. ඔබවත් ඔබේ ගෙදර අයවත් එහෙම තැනක තියලා බාහිරව හිර කළා එයාලගේ ආරක්ෂාව හදාගෙන උන්නුන්ගේ කොටස අරගෙන යයි. ඔබ ඉදිරි බඩු ටිකත් එක්ක මේ කතරකට හොච්ච බීයක් වගේ සාමාන්‍ය දිව්‍ය වෙලා කරක් ජීවත් වෙයි. සැපෙන් ඉන්නවා වගේ පේනවා ඈ. හැබැයි තුච්ච කුරුළු මරණයක් ලෙඩ රෝග වලින් නියදෙන ස්ථිරයි. මොකද ඒ බාහිරවාදී ශාප කිරීම නිරන්තරයෙන් වෙතේ. මේවා කතන්දර කියලා මේ සිද්ධි නොදන්න කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි මම දන්නවා මේ වීඩියෝ එක උනන්දුවෙන් මෙතෙක් බලපු අය මේ සම්බන්ධව යම් අවබෝධයක් තියෙන මේ සම්බන්ධව යම් උනන්දුවක් තියෙන පිරිසක් බව. ඒ නිසා ඔබට යම් කිසි අහපු කතාවක් ඇහිච්ච කතාවක් කියවපු කතාවක් හරි අත්දැකීමක් හරි ඇති මේ මං කියන දේ මොනතරම් දුරට මේ සිදුවීම් ඇතුළට සාක්ෂි දරනවද කියන එක. මේ බාහිර ආත්මය හරිම සංවේදී අහිංසක ආත්මයක්. නිකමට හිතන්න ඔය නිදානේ තියෙන ගල උඩ ගිහිල්ලා විනෝද වෙලා කාලෙ බීලා සතුටු වෙලා වගේ කිසි කරදරයක් නැහැ. හැබැයි නිදානේ ගන්න හිතාගෙන කියලා ඔතෙන්ට ගිහිල්ලා පහනක් පත්තු කරා. ඒ මොහොතේ ඉඳලා බාහිර වගේ ශාපය පිටිපස්සෙන් ගමන් කරනවා. ආනන්ද බහිරවයා
වෛරසත් කටුවේ දේවත් වෙන්න සලකනවා. දේවාලවල වරන් හැටියට වැඩ කරනවා. ඒ වගේ බාහිර සත් කටුවක් ගැන මන්ත්‍ර පොත්වල දකින්න තියෙනවා. 6. නිදම් වදුල සහ ජනප්‍රිය කතා. මේ තියෙන නිදම් වදුල. වදුලක් කියලා කියන්නේ කැටලොග් එකක්. ඒක තමාගේ දරුවෙක්ට තමගේ පරපුරේ යම් කිසිවෙකුට ඒ වස්තුව නැවත අවශ්‍ය වුවොත් රැගෙන රාජ්‍යත්වය හෝ ශිල්පය යථාරූපීව පවත්වාගෙන යන්න දෙමාපියන් කරපු ආයෝජනයක පොත. බැංකුවක දාලා හරි වයස ආවන් පස්සේ පුතාට දුවට බැංකු පොත දෙනවා වගේ. අන්න ඒ වගේ සිද්ධියක්. ඒක කොහොම හරි සමාජගත වෙලා එහි ලකුණු හා තිබෙන ඉසව් වස්තුව තැන්පත් කරපු වස්තුවේ ප්‍රමාණය ලබාගත හැකි ක්‍රමවේද සියල්ලම සඳහන් මේ ඉන්ද්‍රියය. මේ වදුල විකලනත් ගොඩ යන මිනිස්සු ඉන්නවා. හැබැයි වදුල තියෙන ඒවා නම් මේ වෙනකොට ඉතුරු වෙලා තියෙනවද නැද්ද කියන දන්නේ නැහැ. වදුල නම් තියෙන. ඊළඟට ජනප්‍රිය කතාවක්. ජනප්‍රිය සිදුවීම් මේ නිදන් වලට සම්බන්ධ ඔබ ප්‍රදේශයේ ඔබ ගමේ රටේ ඔබ අහලා තියෙන ජනප්‍රිය අමතක නොවන පොඩි හරි ටච් එකක් තියෙන සිදුවීම්. මම ගොඩක්ම කම්පනයට පත් වෙච්ච සිද්ධියක් තිබ්බා. සුගලා දේවියගේ මමිය හමු වෙලා ඒක විනාශ කරා කියන පුවත. එම සිදුවීමට පුජ්‍යලයෝ 7 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. 6 දෙනෙක් මේ වෙනකොට මිය ගියා කියලා කියවෙනවා. මේ සිද්ධිය විශේෂයෙන්ම අමතක කරන්න බැරි සිද්ධියක්. ඊළඟට මේ සම්බන්ධව අපි චුට්ට ඉස්සරහදී කතා කරමු. ඊට අමතරව ලෙන් දොරවල් වලින් ඇතුළට ගොස් නැවත එළියට ආපු නැති පුජ්‍යලයෝ ගැන 100ගෙන් 8ගෙන් අහපු කතන්දර තියෙනවා. ගුප්ත සිදුවීම් තියෙන ගම්මාන තියෙනවා. මේ වගේ ජනප්‍රවාද සහ කතන්දර විදියට පවතින. සමහරට ජනප්‍රවාද යථාර්ථයේ බීජයක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. ඒ වගේ ඔබ ප්‍රදේශයේ ඔබ අහලා තියෙන කතා සිදුවීම් කමෙන්ට් කරගෙන යන්න. ඒක කියවන්න මේ වීඩියෝ එක බලන්න බොහෝ දෙනෙක් කැමති වේවි. ඊළඟට සීගිරිය අභ්‍යන්තරයේ ඇති මාලිගාව. රාවණ රජතුමාගේ ධනුමොණ්ඩය සහ එතුමාගේ දේහය සීගිරිය තුල ඇති මාලිගයක තැන්පත් කරලා තියෙනවා කියලා අපේ රටේ බහුතරයක් විශ්වාස කරනවා. කාශ්‍යප රජතුමාට කලින් මේ ස්ථානය අයත්ව තිබුණේ මහා රාවණයන්ට කියලා විශ්වාස කරන බහුතරයක් අපේ අතර ඉන්නවා. මේක සමාජයේ මුල් බැසගත් මතයක්. සීගිරිය මේ වෙනකොට කැණීම් කරලා තියෙන්නේ 4න් එකක් වගේ පොඩි භූමි ප්‍රමාණයක්. මේකේ කැණීම් කරපු නැති ප්‍රදේශ සීගිරිය පසුපස ප්‍රදේශ දෙපැත්ත මේ ප්‍රදේශ කැණීමට තව අතවත් තියලා නැහැ. හැබැයි මේ ප්‍රදේශවල සීගිරිය ගල අභ්‍යන්තරයට ගමන් කරන දොරවල් තියෙනවා. දොරවල් මහජනතාවට කිසිසේත්ම තවම බලා ගන්න බෑ. හැබැයි මේ සම්බන්ධව ගවේෂණාත්මක හෙළිදරව්වක් කරපු කොල්ලෙක් channel එකක් තියෙනවා. මම ඒකේ link එක දාලා තියන්නම්. ඒකේ මේ ප්‍රවිෂ්ඨ වෙන දොරවල් පැහැදිලිවම ඒ වීඩියෝ එකේ පෙන්වන්න කරනවා. එතකොට මේ ජනප්‍රවාද කියලා කියන එක ඇතුලේ සත්‍ය සමහර විට ඕනකටත් වඩා තියෙන්න පුළුවන්. ඇත්තටම සීගිරිය රාවණ රජුගේ මාලිගාව වෙන්න පුළුවන්. ඒක එහෙම නෑ කියලා කියන්න තරම් කිසි කෙනෙක් සීගිරිය පිළිබඳව දන්නේ නැත. මාසය කියන්නේ සීගිරියේ 4න් 3ක් තවම අත නොගස්සපු පිරිසිදු භූමි. සීගිරිය පහළ කොටසේ තියෙන රජතුමාගේ මාලිගය පවා තව මිනිසුන් දැකලා නැහැ. එතකොට
මේ කතන්දර ඇතුලේ සත්‍යයේ හිඩ සෑහෙන්න තියෙනවා. සත්‍යයේ ගවේෂණාත්මක දිශානතියක් තියෙනවා. ඒ නිසා මේ ජනප්‍රවාද හා මේ විස්තර බැහැර කරන්න එකහිලා අපිට බෑ. එය වස්තු බීජයක් පමණක්ම නෙවෙයි. 7 මේක තමයි මේ වීඩියෝ එකේ තියෙන රසවත්ම කොටස. මේකෙන් අපි කතා කරමු ලකුණු ඇතත් නැතත් නිදානයකින් ගොඩ යන ක්‍රමය. පටිම මරංචියෙන් ගොඩ යමු. කවුරුනේ මරංචියෙන් ගොඩ යමු. මොකද්ද මේ මරංචිය කියන්නේ? සරලව කිව්වොත් මේක රැවටීමක්, ඇන්දීමක්. මේක ඇත්තම වැඩි තැම්පත් කරනකොට ව්‍යාජ විදියට හදපු මේ වගේ සලකුණු ඒ කාලේ ඉඳලම පැවතිලා තියෙනවා. අද වෙනකොට මේක ලංකාවේ ව්‍යසනයක් වගේ පැතිරෙන දෙයක්. කොහොමද මරංචියක් හදන්නේ? කොහොමද ඒකෙන් ගොඩ යන්නේ? ඒකට ක්‍රම ගණනාවක් මම රෙකමන්ඩ් කරනවා. උඩ බලාගෙන ඉන්නේ නැතුව ගන්න කටුවයි මිටියයි. ගෙදර පැත්තක තියෙන කළු ගලක් තෝරගන්න. දැන් නිදන් ලකුණු කියලා හරි කමන්නේ Google search කරලා හොඳ ලකුණක් හොයාගන්න. ඒක ගලේ ඇඳගෙන ටික ටික ලකුණක් බවට මේක හරවන්න. හරි. දැන් මේකේ මූලික පියවර අවසන්. ඊළඟට ඔය ග්‍රයින්ඩර් එකක් හරි උපයෝගී කරගෙන මේක ටිකක් සොෆ්ට් විදියට සුමට කරන්න. සිනිදුවට අත ගෑවෙන්න. එහෙම වෙන්න ඕන ළමයි. දැන් ඒ වැටේට පොඩි වැටියක් බැදලා මඩ වතුර ටිකක් පුරවලා තියන්න. මාසයක් එකමාරක් විතර ගියාම ඔන්න පට්ට ලකුණ. හරි. දැන් මේක කොහොමද මුදල් බවට පත් කරන්නේ? කියන්න අමතක වුණා. ඔය ගල පාමුලට වෙන්න ඇලකින් හරි ගඟකින් හරි ගෙනාපු ටිකක් ෆිනිෂින් වෙච්ච වටකුරු හැඩයක් හරි මොකක් හරි එක සමාන හැඩයක් තියෙන ගල් දෙක තුනක් ලේයර් 3කට විතර දාන්න. එකක් ටිකක් මතුවෙන්න දාලා උඩට පේන්න. දැන් තමයි වැඩේට කට්ටඩි වැඩේ ටීම් එකක් හොයන වෙලාව. ඊළඟට ඔබ හොයාගන්න ඕන මේ සම්බන්ධව උනන්දුවක් දක්වන ඔඩියන්ස් එකක්. ඒකට ඔබට පුළුවන් පාවිච්චි කරන්න. Facebook වල තියෙනවා නිදන් හොයමු, නිදන් වදුර ඔහොම කියලා එක එක පේජ්. මේකේ බබා පාට් එකක් දාන්න. අපේ ගෙදර මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ මොකක්ද? මට මාව හීනෙන් බය කරනවා. හීනෙන් මේක ගන්න කියනවා. ඔය වගේ නිකන් බයියක් ගාලා ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා තියන්නකෝ. වැඩේ සෙට්. ඊළඟට වැඩේ ඉල්ලලා කට්ටිය පොරකයි. එතකොට මාව හීනෙන් බය කරනවා. මට මේ ගැන අවබෝධයක්වත් නැහැ. මට මේක සතපහක් ගන්න එපා. ඔයාලට පුළුවන් නම් මේක කරගන්න. මට මෙන්න මේ ගාන දීලා ඔයාලා වැඩේ කරගන්න. මම ගෙදර සහ ඒවට ආරක්ෂාව ගැන මම බලා ගන්නම්. එහෙම නැත්නම් ඔයාලට කරගන්න පුළුවන් විදිහකට කරගන්න කියලා වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා වැඩේ විකුණන වගේ සීන් එකක් තමයි ඔයා මෙතනදි කරන්නේ. ඊට පස්සේ යාළගේ පැත්තෙන් යාළා ඇවිල්ලා කට්ට දාලා ස්කෑන් දාලා මොනවා හරි කරලා යාළා ඉතින් ඒක සැටිස් වෙලානේ ලකුණු සැටිස් වෙලානේ ඉන්නේ. ඉතින් එහාට කතන්දරේ යාළා කරගෙන යයි. ඔයාගේ පැත්තෙන් ඔයා ගොඩ. ඔයා ගත්තේ ලක්ෂයයි ඒ ලක්ෂය ඔයාගේ. ඉතින් ඔය වගේ මාසෙකට ටීම් 4ක් ගෙනාවා. ලක්ෂ 4ක්. සෙල්ලම් නෑ. මේක පුද්ගලිකව Tamanට තනියෙන් උනත් ගහන්න පුළුවන් ගේම් එකක්. අපි දැන් කතා කරමු සුපිරි මරංචියක්. කොහොමද සුපිරි මරංචියෙන් ගොඩ යන්නේ කියලා. මේක සෙට් පිටින් එකතු වෙලා දැනටමත් ලංකාව පුරා කරගෙන යන ලොකු ව්‍යාපාරයක්. මෙතෙන්දි වෙන්නේ ඇත්තටම බඩු ගනිපු කෝව වලකට ගල් පියනක් හදවනවා. ඒ වගේම ගල් වලින් පොඩි මංජුසාවක් සමහරට කඩේ ගන්නත් තියෙන ඔය ගල් වලින් වග්ගිලි දේවල් හදන තැන් වලින් ගන්න තියෙනවා. ඒකට චයිනීස් ඔය සින්තටික් ගල් ටිකක් 7-8ක් අරගෙන AliExpress එකෙන් $20 20ක් 30ක් වගේ වෙනකොට ගන්න පුළුවන්. ගල් ටික අරගෙන ඒ ගල් ටික වටේට ඇලවෙන මොනවා හරි කළු ද්‍රාවණයක් ලැකර් වගේ මොනවා හරි ඊට වඩා ඒ වගේ මොනවා හරි ද්‍රාවණයක්
දාලා කියන වතුරට යන්නේ නැති මොන හරි ද්‍රාවණයක් දාලා මේක ගල් මංජු සව ඇතුළට දාලා ඒ පිපිසරි මොනවා හරි ගම්මේකින් හොඳට ගල් පීන අලවලා වලට දාලා අර හදාගත්ත ගල් පියන සෙට් කරනවා අර ගත්ත කෝවලට. හරි ළමයි ගොඩ යන පළවෙනි පියවර ඉවරයි. දැන් තියෙන්නේ ඊළඟ පියවර. ඊළඟට මේකට ඕන පොඩි කට්ටඩි රඟපාමක් කරන්න පුළුවන් චරිතයක්. වැඩේ කරන අතර කොටස් වලට ගේම ඉල්ලන්න චරිත දෙකක් වගේ හිටියම ප්‍රමාණවත්. තව ඔය ආවතේව කරුවෙක් එහෙම හිටියට කමන්නේ නැහැ. දැන් සුදුසා තෝරා ගැනීම. කස් කරලා හරි ලක්ෂ 20ක් 30ක් 50ක් දාන්න පුළුවන් චරිතයක් තමයි මේ වැඩේට දැන් හරියන්නේ. දියුණු වෙන දත කන එකෙක් තෝරගෙන මේ ශනික ධනවත්වයෙන් පිටිපස්සේ පිස්සෙක් වගේ දුවන චරිතයක් තෝරගෙන හිමින් සැරේ කනට කළා රහසින් මේ වැඩේ කියනවා. මෙහෙම වැඩක් තියෙනවා අපිට මේක කරගන්න පැත්තක් නෑ. ඔය වගේ අයිඩියා එකක් දැම්මම ලකුණ වැඩේ පෙන්නුවන් පස්සේ මෙහෙම පැයක එකමාරක වැඩක් ඔය වගේ කිව්වන් පස්සේ ඔන්න වැඩේට සෙට් වෙයි. වැඩේට යද්දී මාතුරලා දෙහි කපලා දුම්මල ටිකක් ගහලා අන්තිමට උරුමකාරයා ඕම කරලා උගේ අතට පියනගත් කඩලා වලෙන් බඩු ටික සුදු රෙද්දකට ගන්න වැඩේ ඌටම පවර්නවා. මිනිහා එන සද්දාවෙන් ඒ වැඩේ කරයි. අපිට සුදු රෙද්ද ගොතලා ගුප්ත සීන් ටිකක් දාලා ඇරලා බැලුවම ගල් ටික කළු වෙලා වස් වැදිලා නේද? දැන් ඊළඟට තියෙන්නේ කපු වගේ පට්ට පාට් එක. මතුරුල කරලා දිෂ්ටියෙන් වගේ මේකෙන් වස්තු සරලා ගන්න පුළුවන්. මෙන්න මෙච්චරක් යනවා මේ වැඩේට කියලා. ලක්ෂ 20ක් 30ක් හැමති ගානක් මැච් එකක් ගහන්න පුළුවන්. දැන් මිනිහා අතේ තියාගෙන ඉන්න ගල් ටික මිනිහාගේ අතින් ගනිපු ගල් ටික මිනිහාගේ අතින්මයි මේකේ පියන ගැලෙව්වේ. මිනිහට මේ කාය පට්ට සැටිස්. ඊට පස්සේ මිනිහා කොහෙන් හරි සල්ලි හොයලා දෙනවා. ඊට පස්සේ ඔය කෙමිකල් එක මොකක් හරි කෙමිකල් එකක් වාගෙන අර අපි මුලින් පාට කරපු ටික යන විදියට එමින් සැරේ කපු වගේ පැත්තෙන් මැච් එක ගහලා ඉවරලා ඒක සුද්ධ කරලා මිනිහ අතර දීලා වැඩේ කරන්න දින දාගන්න මෙච්චර දවසක් ගියයි. එතකම් මේ බට්ටු පරිස්සමෙන් ඔයා උඩු පුජා කරලා ගෙදර තියාගන්න කියලා. ටියමාරු එච්චරයි. අරු පොලිසියන්නේ මැච් එක ගොඩ. මේවා අදටත් මේ රටේ සිද්ධ වෙන පට්ටගේ මේවා පිටිපස්සේ අසීමිතව දුවනේ වුන් නාගෙන කෙලව ගන්නවා කියන්නේ මෙන්න මේ වගේ මැච් වලට අහු වුණාන් පස්සේ තමයි. ඒ නිසා මොන හේතුවකටවත් මේවා පිටිපස්සේ පිස්සෙක් වගේ දුවන්න තියාගන්න එපා. තව ක්‍රම ගොඩක් තියෙනවා. උනන්දුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ ටිකත් කියලා දෙන්නම්. නිදන්තියා ගලක්වත් දකින්න නැතුව මැච් ගහන්න පුළුවන් මේ විදියට. ඉතින් මේ ගැන උනන්දු නම් කමෙන්ට් එකක් දාලා අහන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන. බෞද්ධ උරුම මුතුපිලිම චෛත්‍ය සහ වටාපත බුලත් කොළය මෝකොළය මේ වගේ බෞද්ධ ලාංඡන සහ බෞද්ධ ස්ථානවලට මැච් ගහන්න යන්න එපා. මං එහෙම කියන්නේ උඹලා අවුරුදු 200ක් ජීවත් වෙන්නේ එව්වා මිනිස්සු වැඳුම් පිනුම් කරපු දේවල් බොහෝ මිනිස්සුන්ගේ net වලට අහු වෙලා මිනිස්සුන්ගේ ආශිර්වාදාත්මකව පාවිච්චි වෙච්ච දේවල් එහෙම තමන්ගේ ආගමට දහමට ගේමක් ගහලා ජීවත් වෙන්න තරම් උඹේ ආයුෂ දිග නෑ. ඒ නිසා එහෙම දේවල් කරන්න එපා. ඔබට සැනසීමක් නෑ. මේ අවසානය ඊටාම කේදනීයයි. ඒ නිසා ඕන තරම් තියෙනවා. ඒවට කිසිම සම්බන්ධයක් නැතුව දෙයක් කරගන්න පුළුවන් දේවල්. අන්න එහෙම දෙයක් අත ගහලා මැච් එකක් ගහගනින්න. මං අර කලින් කිව්ව මරංචි වලට අහුවෙච්ච උන් ඉන්නවද? හයියෙන් හුවක් දාලා. පුළුවන් නම් වෙච්ච සිද්ධිය නම් ගම් නැති වුණත් කමක් නැහැ. වෙච්ච සිද්ධිය
යටින් කමෙන්ට් කරගෙන බලයල්ලා. ඒ වගේම තමයි මරංචිය ගහලා සෙට් එකේ උන්ගේ නම්බර් එකම තියෙනවා නම් ඒකත් ඕනනම් කමෙන්ට් කරන් යන්න පුළුවන්. මොකද මන් දන්න සෙට් ඉන්නවා ඒ වගේ දොරක් පෙන්නලා කෝටි ගාණක් කෝටි 500ක් කෝටි 1000ක් ඇයිලා තිනේ කතෙවුන් ඉන්නවද දොරට කෝටි 500යි 1000යි අන්තිමට දොරක් නෑ ජාතියටත් නෑ ගන්නේ ගත් එකකුත් නෑ කට ඇරියොත් උඹ ඇතුලේ එනිසා නරි නාවන්න නැතුව පුළුවන් නම් පොඩි මැච් එකක් ගහගෙන පැත්තක් හදාගන්න ඒක තමයි කියන්න තියෙන්නේ ඊළඟට අපි බලමු 8 කපුවා නිදානේ හා ස්කෑනර් මේකෙත් ගොඩ යන්න පුළුවන් හරියටම බහිරව බන්ධනය කළ නිදානයක් ළඟ කපුවයි ස්කෑනරේ දෙකම පදිලි වෙනවා ඒ තරම් ආධ්‍යාත්මික හැකියාව ප්‍රබලයි හැබැයි කපුවට හා ස්කෑනර් එකට ගොඩ යන්න පුළුවන් චිප් මෙමය චිප් එකක් සම්බන්ධ කරන්න පුළුවන් ඔය පොඩි ස්කෑනර් එකක් අරගෙන YouTube එකෙන් හරි බලාගෙන හදන්නත් පුළුවන් ඕන වැඩේට ඇවිත් ස්කෑන් කරලා දෙනවා වැඩේට සම්බන්ධ වෙන්න ලක්ෂ 1.5යි 2.80,000යි කියලා පොඩි පණිවිඩයක් දුන්න නම් මාසෙට වැඩ කීයක් විතර එයිද වර ගාණක් එන්න පටන් ගන්නවා හැබැයි හිමින් කියන්න ඕනේ මේ අරාජික රටේ කවුද අකමැති තාක්ෂණිකව යමක් තහවුරු කරගෙන ගිය මං ගන්න ඒ මිනිස්සු ගෙන්නනවා වැඩේට ගෙන්නනවා හරි ගෙන්නලා ස්කෑන් එක ගැහුවා කියන්නකෝ අර චිප් එකේ තියෙන ස්කෑන් රෙකෝඩ් එක ෆෝන් එකෙන් දාලා පෙන්නුවත් ඇති සල්ලිත් තරම් ගියා හරි පිරිසුදුයි ආය හොයාගෙන නෑ අරුන් සෙට් එක වැඩ මාස ගාණක් යනකම් පොළව හාරගෙන වැඩ බඩු නෑ ඊළඟට මොකද වෙන්නේ කෝ බඩු මේකෙ තිබ්බේ ස්කෑන් එකට වැදුනනේ right next පියවර යනවා බයිරෝ ඇදලා හරි දැන් කාගේ වාරේද දැන් තමයි කපුවගේ වාරේ දැන් කපනවා කැපිලා කපුවත් ඕනනම් ස්කෑන් ටිකින් එකෙන්ම දෙන්නත් පුළුවන් ඈ කපුව ඇවිල්ලා දැන් බන්ධනය කරලා මැච් එක ගහගෙන යන්න කියලා තව දුරටත් මැච් එක ඉදිරියට යන්න මොටිවේෂන් එකක් දීලා යනවා දැන් අපායට ළඟ බොහොම ළඟයි තව හාරනවා කෙවල් වල ප්‍රශ්න උතුරා යන්න පවුල් දෙදරා යන්න මේ අත ළඟ තියෙන බෑපු එකෙන්ම ගොඩ යන්න වෙච්ච මහන්සියෙන්ම ගොඩ යන්න මිනිස්සු ටික දත කාගෙන වැඩ ඔය අතරේ සමහර වෙලාවට පොලිසියට මාට්ටු වෙනවා බඩු ඉවරයි හිටිය තැනින් අන්ත ආගාදයකට වැටිලා නන්නත්තාරයි මෙහෙම උන් තමයි 70%ක්ම මේ ෆීල්ඩ් එකේ පිටිපස්සේ දුවමින් ඉන්නේ ඒ නිසා වැඩකට ස්කෑන් එකක් හරි කාපු එකක් හරි එනවනම් අනිවාර්යෙන් පවුලක කරාබුවක් හරි කමන්නේ කරාබුවක් මුද්දක් හරි කමන්නේ කොහේ හරි දාලා ඉවරලා ගාලා හොයන්න කියන ස්කෑන් එකෙන් ඒක හොයන්න පුළුවන් නම් හරි අවුලක් නැහැ ස්කෑන් එක වැඩ ඒ වගේම තමයි කපුවටත් ඉතින් ඔච්චර හරියක් කල්ලුව රැඳිරි දාලා මේ ශ්‍රීයක් හිටියත් පේන්නේ නැහැ ඒ වගේ එන්න ලොකු සීන් දාගෙන ඉන්න මිනිස්සුන්ට කරාබු හොයන්න කියන්නේ කරාබු හොයන්න බැර නම් එච්චරයි එතනින්ම රෝල යවන්න එහෙම නැතුව උඹට රැවට ජීවත් වෙන්න තරම් උඹේ ආයුෂ දිග නැහැ අවුරුදු 300ක් තරම් හිටියනම් අවුලක් නැහැ ඒ ඉන්න තැනින් පහළට වැටෙන්න නම් හදන්න එපා මොනවා පස්සෙවත් ගිහිල්ලා මේ වැටෙන රටේ නැවත නැගිටින්න ලේසි වෙන්නේ ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න ඔබේ දරුවන්ට ඒ නිසා හොඳ කල්පනාවෙන් මේ දේවල් සමහර වෙලාවට ඔබට හිමි සමහර වෙලාවට මුළු ජීවිත කාලෙම ගියත් ඒක අහිමි උරගාලා බලන්න පුළුවන් අවස්ථාවක් විතරයි තියෙන්නේ නිදානේ සංවේදී කතා මේ සිද්ධියේ අති සංවේදී කතාවල් කිහිපයක් තියෙනවා පෙළගස්සන්න. අංක 1 පුරාවිද්‍යාත්මක කියවීමක්වත් සඳහනක්වත් නැතුව අතීතයේ තිබූ දැවැන්ත රහස් ගොන්නක්
ජාතියට සංස්කෘතියට අහිමිව යනවා. එක පුද්ගලික ධනයකට වඩා රටේ අභිමානයට කීර්තියට විය හැකි දැවැන්ත ඛේදවාචකයක්. මේක මේ සිද්ධිය ඇතුලේ අනන්තවත් සිද්ධ වෙනවා. අංක 2 නිකමට හිතමු සුගලා දේවියගේ මමී සිද්ධිය ඇත්ත කියලා. කියන විදියට එච්චර සුරක්ෂිතව තිබුණා නම් එහෙම දෙයක් මෙසොපොතේමියන් මමිකරණයක් තුලවත් තිබෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ අපේ රටේ තිබිච්ච මේ දියුණු මමිකරණ තාක්ෂණය කෙතරම්නම් මුදල් ලිපීමට පාවිච්චි කළ හැකිද? එය ලෝකෙට කෙතරම්නම් වැදගත් වේද? එමගින් ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ පුජ්‍යලයන්ගේ ජනාධිපතිවරුන්ගේ මෘත ශරීර මමිකරණට ලක් කළා. ලෝකේ අදටත් සමහරලාට මේ ඒ වගේ දෙයක් තිබිලා එහෙම වුණා නම් අපි ආස කරන චරිත අපිට කෞතුකාගාරයකදී හරි මමිකරණට ලක් කරලා බලන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක සීගිරියෙන් උපයන විදේශ විනිමය වගේ කී ගුණයක් අපේ රටට උත්පාදනය කළ දෙයිද? හැබැයි මමියා මේ නිදන් හොයන ටීම් එකකට කිසිසේත්ම මුදල් කළ හැකි දෙයක් නෙවෙයි. ඒවා විනාශ කරලා දානවා විතරයි. ඉතින් ඒකත් මේ සිද්ධිය ඇතුලේ සිද්ධ වෙන ඉතාම ඛේදජනක සිද්ධියක්. 3 මමත් මේ සම්බන්ධව විශ්වවිද්‍යාලයකින් හදාරපු පුජ්‍යය. අපි මේකට කිව්වේ වළංකටු කලාව. විෂයට ආදරේ කැක්කුමන් ඉගෙන ගන්න එකෙකුට කාබන් 14 කාල නිර්ණය කරන්න ලැබෙන්නේ එක්ක අස්ති කොටසක් එහෙම නැත්නම් වළංකයලා විතරයි. අදට මේවායි හිටපු සමහර ජඩ නිලධාරී දේශපාලනයට එකතු වෙලා අමුවේ නිදම් මංකොල්ලයන්ට සම්බන්ධ වෙච්ච කාල තිබුණා. ප්‍රකෝටි ගණන් වස්තුව මිල කරද්දී රටම හිඟමනට වැටුනේ කොහොමද? මගේ ප්‍රාර්ථනාව උන්ට හෙනහත ගහන්න ඕන. හෙනහත අඩුම ඒ මුදල් සංසරණයක් මේ රටේ තිබුණා නම් හිතට දෝඩියට සතුරු වෙන්න කාරණාවක් තිබුණා. ඊළඟ කාරණාව අනුරාධපුර පොළොන්නරු දිස්ත්‍රික්කවල 20%කටවත් මේ සම්බන්ධ දැනුවත්භාවයක් මැදිහත් වීමක් හඹා යාමක් තියෙන්න පුළුවන් නේ බොහෝ විට තියෙනවා. ඒ තවම ඒ මිනිස්සු සාමාන්‍ය තත්ත්වයයි. එක එක්කෙනාගේ ටීම් ඇවිල්ලා අතන මැච් එකක් ගහුවා මෙතන මැච් එකක් ගහුවා මෙන්න ඒ වල කොහොම කීකේ පෙන්නන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි ජාතියට උරුම වෙලා තියෙන්නේ ඒ වලවල් ටික විතරයි. රටට ඉතුරුලා තින්නේ ඒ වලවල් ටික විතරයි. ඒක කොච්චර කනගාටුදායක සිද්ධියක්ද රටක් හැටියට. ඊළඟ ප්‍රසිද්ධිය අත්අඩංගුවටගත් වස්තුන් වල ලේඛනයක් ඉතා පැහැදිලිව දැන්වත් රජයට හදන්න පුළුවන්. එම වස්තුවල ජාතික සංස්කෘතිකමය වටිනාකම නිරාහාරව ඉන්න රටක පුරවැසි විදියට බල්ලට දාමුකෝ. ඒ මුදල සුළු නෑ. මේ සඳහා නවා මේවා කරන්න හදපු ප්‍රොජෙක්ට් ගැන පොඩි එකකින් ඉඳලා දානවා. IMF ණයට වඩා විශාල ධනයක් මේ තුල තියෙනවා. ප්‍රසිද්ධියේ අත්අඩංගුවටගත් වස්තුන් වල ලේඛනයක් හදන්න පුළුවන්. ඉතා පහසුයි. ඒකට මම මේකේ දාන සිද්ධි කිහිපයක් ඕනනම් මූලාශ්‍ර කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ප්‍රසිද්ධියේ ජනවාද තුලින් අත්අඩංගුවටගත් වස්තුන් සහ නිදන් වස්තුන් සහ ඒවයි මිල ප්‍රකාශයටපත් කරනවා. එතකොට මෙතන බැලුවොත් එම කෝටි 1000ක විතර එකතුවක් මෙතන කියවෙනවා. එතකොට මේ ලේඛනයක් හැදුවොත් මේ දේවල් වලට මොකද වුනේ? එතකොට මේ treasure hunting සඳහා හදපු ප්‍රොජෙක්ට්ස් තියෙනවා පොඩි එකාගේ ඉඳලා නම් දන්නව නේද? දන්නවනේ නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ මුදල් IMF අපි ගන්න ණයට වඩා සෑහෙන ලොකු ප්‍රමාණයක්. එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් තොරතුරු හොයවත් ගන්න පුළුවන්. සමහර මාධ්‍ය මේ සිදුවීම් වටලන්න හදපු මෙහෙයුම් ප්‍රශංසනීයයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒවට සිදුවෙච්ච දේ ගැන පසුබිමක් ඇති වැඩසටහන් හිඟයක් පවතිනවා. අන්න ඒක කරන්න කවුරු හරි මාධ්‍යකින් ඉදිරිපත් වෙනවා නම් ඒක සෑහෙන වටිනවා. වීඩියෝගේ අවසානය
ඉල්ලන්න දෙයක් තියෙනවා. දැනුවත් කරන දෙයක් තියෙනවා. භෞතිකව මිල කළ නොහැකි පුරාණ සහල් වර්ග, කල්තබාගත් මස්, මමි, නොහඳුනන ඕනම යමක්, බෙහෙත් වට්ටෝරු, තෙල් වර්ග රටක අභිමානයට අනාගතයට කොච්චර වටිනවද? ඒවා විනාශ නොකර මීඩියා, සෝෂල් මීඩියා එකතුවක් ලෙස ගෙන්නලා ඒවා ප්‍රසිද්ධියට පත් කරලා රජයට බාර දීපල්ලා. ඒවා මුරට මිල කරන්නලා ලොකු මිලක් ගන්න බෑ. ඒවා අරහෙ මේ දාලාම කියලා ඒ දාලා ඉන්නේ මේ જાතියේ සමහරලාට ලක්ෂ ගාණක් උපයන්න පුළුවන් අවස්ථාව. ඒවයි තියෙන රන් දිදී මුතු මැණික් ඒව අරගෙන බල හැදියල්ලා. අපි මොන ගේම ගැහුවා. වැඩිම වුණොත් තව අවුරුදු 50ක් ඉඳීවි. හැබැයි රටක් කියන්නේ රටක්. මේ රවුම් හැඩදී අකුරු අපි ලියන්නේ අහම්බෙකින් නෙවෙයි. ඒ පැවතිච්ච කාලේ පරිණාමය නිසා තමයි අද අපි රවුම් අකුරු ලියන්නේ. උඹට හැඟීමක්වත් නැතුව විනාශ කරන දේවල්. වලං කට්ටක් දිහා අපි කොච්චර වෙලා බලාගෙන ඉඳලා තියෙනවද? අදටත් විෂය හදාරන උන්ට බලන්න තියෙන්නේ ටෙරාකොටා විතරයි. එහෙම නැත්නම් මොකක් හරි අස්ති කොටසක්. උඹලා බැකෝ දාලා හාරන භූමි පින්සල් වලින් පාදන්නේ බං, පින්සල් වලින්. විෂයට ආදරේ වුණ. හැබැයි අවාසනාවකට තවමත් අපිට ලෝකයට පෙන්වන්න ඉතිරි වෙලා තියෙන්නේ වලංකඩ, කල් සහ අස්ති කොටස් විතරක්. මෙච්චර ධනයක් සුරක්ෂිත කරපු රාජ්‍යත්වය පිළිබඳව අපි මොනවද කෘතඥ පූර්වක වෙලා තියෙන්නේ ඒ මහා ඉතිහාසයට? විශ්වාසවන්ත මේ දේවල් සුරක්ෂිත කර දෙන්න ක්‍රමවේදයක් වෙනුවෙන් රජයෙන් ඉල්ලීම් කරමු. එහෙම නැත්නම් මේ පුරාණ රන් සංචිත සියල්ලම හිඳිලා යන්න පුළුවන්. පොළොවේ යටින් ගුහාවකින් කෙනෙකුට අහුවෙච්ච මොනවා හරි මානව කෘතියක්, ඒ චූටි කල් කැල්ලක් සුද්ධ මෙවලමක් වෙන්න පුළුවන්. ඒක කෙනෙකුට මුදල් කරන්න බැරි වුණාට ඩොලර් දහස් ගණනක උල්පතක් හදන්න පුළුවන් ප්‍රවණතාවයක් ඒ පොඩි කල් කැබැල්ල ඇතුළේ තියෙනවා. ඒ නිසා එහෙම දේවල් විනාශ කරන්න එපා. ඒවා කොහොම හරි අදාළ තැන් වලට යොමු කරන්න. අන්තිමට උඹටත් නෑ, රටටත් නෑ, බැන හිටිය උන්ටම ඔක්කොම ටික පාවදී උන් ඒවා පිට රටවල ආයෝජනය කරනවා. සමහරලාට බාහිරව ගැහුවා වගේ සිද්ධිත් දන්නෙත් නෑ මේ ඔය ලොකු පහුගිය කාලේ වෙච්ච බල පෙරලි වලටත් උනේ. ඒ නිසා බාහිරයට භාවයක්. ඒක තමයි ගේම් ගහන්න බැරි පට්ටම සිකියුරිටි සිස්ටම් එක. ඉතින් ජය වේවා.